Hi guys කොහොමද? අද අපි වීඩියෝ එකෙන් කතා කරමු 491 වීසා එක එහෙම නැත්නම් ස්කිල් වර්ක් රීජනල් කියන සබ් ක්ලාස් 491 වීසා එක ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. පැහැදිලිව කියන්න ඕන කාරණාව තමයි මේ වීසා එකේ විශේෂත්වය තමයි ඔයාට ලෝකයේ ඕන තැනක ඉඳන් ඇප්ලයි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයා දැන් ඉන්නේ ලංකාවේ නම් ඔයාට ස්කිල් ඇසස්මන්ට් එකක් තියෙනවා නම් ඔයාට මේ වෙලාවෙත් ඇප්ලයි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඕස්ට්‍රේලියාවට ඔයාට කෙලින් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා මේ වීසා එකත් හරහා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. සබස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබස්ක්‍රයිබ් කරලා තියාගන්න මේ channel එක ලසියා vlogs. හරි මුලින්ම අපි වීසා එකේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කතා කරමු. 491 වීසා එක මුලින්ම ගවර්න්මන්ට් එකෙන් ඉන්ට්‍රොඩියුස් කරන්නේ 2019 නොවැම්බර් 16 වෙනිදා. මීට කලින් තිබ්බ ස්කිල් රීජනල් 489 වීසා එක රීප්ලේස් කරලා තමයි මේක හඳුන්වා දෙන්නේ. දැන් මේ වෙලාවේ 489 වීසා එකට ඇප්ලයි කරන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ 491 වීසා කියන්නේ මේක පැහැදිලිව අපි දැනගන්න ඕන දෙයක් තමයි මේක ටෙම්පරරි වීසා එකක්. ඕස්ට්‍රේලියාව වල අවුරුදු 5ක් දක්වා වාට ලිවිං ඇන්ඩ් ස්ටඩීින් කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේ වීසා එක හරහා. ඊට පස්සේ ඊළඟට කියන්න ඕන කාරණාව තමයි මේකෙන් ඩිරෙක්ට් පර්මනන්ට් රෙසිඩන්සි පාත්වේ එකක්. එහෙම නැත්නම් ඩිරෙක්ට් PR පාත්වේ එකක් තියෙනවා. අවුරුදු කීපයක් හිටියට පස්සේ 491 එකේ ඊට පස්සේ වාට ඇප්ලයි කරන්න පුළුවන් 191 කියන වීසා එක ස්කිල් රීජනල් 191 කියන වීසා එක හරහා වාට ඩිරෙක්ට් PR ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. මුලින්ම අපි බලමු ඔකියුපේෂන් ලිස්ට් එක එහෙම නැත්නම් රැකියා ලයිස්තුව. 491 කියන්නේ ස්කිල් වීසා එකක්. ඒ කියන්නේ ඔයා ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඔයාගේ ස්කිල් එකෙන් ඕස්ට්‍රේලියන් එකනොමි එකට ඔයා කන්ට්‍රිබියුට් කරන්න ඕනේ. ඒ කියන්නේ ස්කිල් වීසා වලට මේක ස්කිල් වීසාස් වලට වෙන වෙනම එලිජිබල් වෙන ඔකියුපේෂන් ලිස්ට් එකක් තියෙනවා. වීසා එකේ රෙස්ට්‍රික්ෂන්ස් අනුව මේ ලිස්ට් එක වෙනස් වෙන්න පුළුවන්. 491 වීසා එකෙන් ඇත්තටම විශේෂ කාරණය තමයි වැඩිම ඔකියුපේෂන් වලට ඇක්සස් දෙන වීසා එකක් විදිහට අපිට 491 වීසා එක නම් කරන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන නෙගටිව් පොයින්ට්ස් වලින් එකක් තමයි PR පාත් එකකට යන්න ඔයාලට ටිකක් කාලයක් ඔයාට රීජනල් ඒරියාස් වල ඉන්න වෙනවා. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි 491 වීසා එක එලිජිබල් වෙන්න ඔයා රීජනල් ඒරියා එක නැවතිලා ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ජීවත් වෙන්න. එහෙම නැත්නම් ඔයා ලිවිං ඇන්ඩ් වර්කින් පීරියඩ් එක ඇතුළත රීජනල් ඒරියා එකක ජීවත් වෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි අපි කතා කරමු ඩෙසිග්නේටඩ් රීජනල් ඒරියාස් කියන්නේ මොනවද කියලා. මම කලින් වීඩියෝ එකක් කරා සම්පූර්ණයෙන් රීජනල් ඒරියාස් ගැන. මම ඒකේ ලින්ක් එකක් දාන්නම්. ඔයා කැමති නම් මේක බලන්න. වීඩියෝ බලන්න නැති කෙනෙක් නම් අනිවාර්යෙන් ඒක බලන්න. සරලව කිව්වොත් ඕස්ට්‍රේලියාවේ තියෙන සමහර විශේෂ පෝස්ට් කෝඩ් මේගොල්ලෝ රීජනල් කියලා හඳුන්වනවා. සරලවම කිව්වොත් මෙල්බර්න්, සිඩ්නි සහ බ්‍රිස්බේන් කියන නගර වලින් පිට තියෙන හැම ඒරියා එකක්ම ඩෙසිග්නේටඩ් රීජනල් ඒරියාස් කියලා තමයි හඳුන්වන්නේ. එතකොට 491 වීසා හෝල්ඩර් කෙනෙක් මෙම රීජනල් මේ ඩෙසිග්නේටඩ් රීජනල් ඒරියා වල ලිවිං වර්කින් ස්ටඩි කරන එක අනිවාර්යයි. ඒ කියන්නේ ඔයා ජීලොන් හරි ඔයා බෙන්ඩිගෝ හරි බැල්ලට් හරි ජීවත් වෙනක මම මෙල්බර්න් වල වැඩ කරොත් ඔයාට මේ 491 වීසා එකේ කන්ඩිෂන් එක කැඩෙන්න ඉඩ තියෙනවා. මේක ඇත්තටම රෙස්ට්‍රික්ෂන් එකක් විදිහට වීසා කන්ඩිෂන් 8579 කියන එක යටතේ කව වෙනවා. ඊට පස්සේ අපි කතා කරමු මේ රීජනල් වීසා එක. එහෙම නැත්නම් 491 වීසා එකට ඇත්තටම වැදගත් කාරණාවක් තමයි පොයින්ට් සිස්ටම් එක. මේකත් ස්කිල් වීසා එකක් විදිහට පොයින්ට් සිස්ටම් එක හරහා තමයි මේ වීසා එක ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. එතකොට ඔයාට මිනිමම් 65 පොයින්ට්ස් ස්කෝර් කරලා තියෙන්න ඕනේ. මේ පොයින්ට් සිස්ටම් එක ගැන අපි වෙනම වීඩියෝ එකකින් ඉන් ඩීටේල් වීඩියෝ එකකින් කතා කරමු. මම සරලව කිව්වොත් ඔයාගේ වයසට ඔයාගේ ඉංග්‍රීසි ක්වොලිෆිකේෂන් එකට එහෙම නැත්නම් වර්ක් එක්ස්පීරියන්ස් ඕස්ට්‍රේලියා ස්ටඩි කරලා තියෙනවා නම් මේ වගේ කාරණා සම්බන්ධව ඔයාට පොයින්ට්ස් හම්බෙනවා. 491 වීසා එකේ තියෙන විශේෂත්වය තමයි ඇත්තටම ඔයා 491 ඇප්ලයි කරනවා නම් ඔයාට ඔටෝමැටිකලි පොයින්ට් 15ක් හම්බෙනවා. ඒ කියන්නේ ඔයාට දැන් තියෙන පොයින්ට් 50යි නම් ඔයාට මේ ස්ටේට් එකේ එහෙම නැත්නම් රීජනල් වීසා එකට හම්බෙන පොයින්ට් 15ත් එක්ක එකතු කරලා 65ක් කළා ඔයාට EOI එකක් එහෙම නැත්නම් ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඊළඟ විශේෂ කාරණාව තමයි මෙඩිකේර් ඇක්සස්. ඒ කියන්නේ 491 වීසා ඉන්න කෙනෙක්ට මෙඩිකේර් ඇක්සස් එක හම්බ වෙනවා. මෙඩිකේර් කියන්නේ ඕස්ට්‍රේලියාවේ පබ්ලික් හෙල්ත් ඉන්ෂුරන්ස් සිස්ටම් එක. මේක ඇත්තටම ගොඩක් වැදගත්. මොකද සාමාන්‍යයෙන් ටෙම්පරරි වීසා ඉන්න කෙනෙක්ට අනිවාර්යෙන් ප්‍රයිවට් හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් අපි සල්ලි ගෙවලා ගන්න අනිවාර්යයි. හැබැයි මේ 491 වීසා එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට මෙඩිකේර් ඇක්සස් හම්බ වෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණා තමයි 491 වීසා එකේ ස්ට්‍රීම්ස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ෆැමිලි ස්පොන්සර්ඩ් ස්ට්‍රීම් එක. දෙවෙනි එක තමයි ස්ටේට් නොමිනේෂන් ස්ට්‍රීම් එක. එතකොට ෆැමිලි ස්පොන්සර්ඩ් ස්ට්‍රීම් එකේ ඕස්ට්‍රේලියා ඩෙසිග්නේටඩ් රීජනල් වල ඔයාගේ ෆැමිලි එක ජීවත් වෙන්න ඕනේ. සහ එලිජිබල් රිලේටිව් එහෙම නැත්නම් ඒ රිලේටිව් ඔයාව ස්පොන්සර් කරන්න කැමති වෙන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ ඔයාව ස්පොන්සර් කරනවා කියන්නේ එයාගේ රෙස්පොන්සිබිලිටි එක ගන්නවා කියන එක. මං කලින් කිව්වා 491 වීසා එකේ ගොඩක් වැඩි ඔකියුපේෂන් වලට ඇක්සස් ලබා දෙනවා කියලා. හැබැයි මෙන්න මේ ෆැමිලි ස්පොන්සර්ඩ් ස්ට්‍රීම් එකට ඒක අදාළ වෙන්නේ නැහැ. මොකද ෆැමිලි ස්පොන්සර්ඩ් ස්ට්‍රීම් එකට
මේක ඔකුපේෂන් ලිස්ට් එක සමාන වෙන්නේ ස්කිල් ඉන්ඩිපෙන්ඩන්ට් එහෙම නැත්නම් 189 එකේ තියෙන ලිස්ට් එකට තමයි සමාන වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි ස්ටේට් නොමිනේෂන් ස්ට්‍රීම් එක. මෙන්න මේ ස්ට්‍රීම් එක එහෙම නැත්නම් ස්ටේට් or ටෙරිටරි නොමිනේෂන් ස්ට්‍රීම් එකෙන් ඒගොල්ලෝ ස්ටේට් එකෙන් ඔයාව ස්පොන්සර් කරනවා. එතකොට ඒ එක එක ස්ටේට් එකේ එහෙම නැත්නම් each state criteria වෙනස් වෙනවා සහ accept කරන මේ ඒගොල්ලන්ගේ කන්ඩිෂන්ස් තියනවා රෙස්ට්‍රික්ෂන්ස් තියනවා වෙන වෙනම. මේක ඇත්තටම ඒ යන්න කැමති එහෙම නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන ස්ටේට් එකේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකෙන් ගිහිල්ලා බලා ගන්න පුළුවන් වැඩිදුර විස්තර. උදාහරණයක් විදිහට කිව්වොත් සමහර ස්ටේට් වල තියෙනවා ඔයා ඒ ස්ටේට් එකේ යුනිවර්සිටි ක්වොලිෆිකේෂන් එකක් ලබා ගන්නෝ හිටියොත් ඔයාට ප්‍රිෆරන්ස් එහෙම නැත්නම් ප්‍රයොරිටි එක හම්බ වෙනවා. එහෙම නැත්නම් ඔයාට ඒ ස්ටේට් එකෙන් එහෙම නැත්නම් ඒ ඒරියා එකෙන් එක්සාම්පල් එකක් විදිහට අපි ටස්මේනියා කියමු. ටස්මේනියා වලට ජොබ් ඔෆර් එකක් තියෙනවා නම් ඔයාට මේක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා 491 වීසා එක ලබා ගන්න. ඊට අමතරව තව ඊළඟ කාරණය තමයි මෙන්න මේ ස්ටේට් වලට එහෙම නැත්නම් හැම අදාළ ස්ටේට් එකකටම තමන්ගේ ඔකියුපේෂන් ලිස්ට් එකක් තියෙනවා. මොකද ඒ ස්ටේට් එකෙන් ඒගොල්ලෝ ප්‍රයොරිටි දෙන ඔකියුපේෂන් ලිස්ට් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ ස්ටේට් එකෙන් ස්ටේට් එකට ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට යන කාලයත් වෙනස් වෙනවා සහ ඕපන් වෙන කාලයත් වෙනස් වෙනවා. ඒ හින්දා ඔයා යන්න බලාපොරොත්තු වෙන ස්ටේට් එකේ වැඩිදුර විස්තර ඔයා අනිවාර්යෙන් රිසර්ච් කරලා බලන්න ඕනේ. ඊට පස්සේ මේ ස්ට්‍රීම් දෙකම එහෙම නැත්නම් මේ ස්ට්‍රීම් දෙකම කොමන් රික්වයර්මන්ට්ස් කීපයක් මම කියන්නම්. පළවෙනි එක තමයි ඒජ් රික්වයර්මන්ට් එක. ඒ කියන්නේ ඔයාට ඉන්විටේෂන් එකක් එන වෙලාව වෙද්දි ඔයාගේ වයස අවුරුදු 45ට වඩා අඩු වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ EOI ඕපන් කරලා ඒ කියන්නේ ඔයා EOI එක ඕපන් කරලා තිබ්බත් EOI එක සබ්මිට් කරලා තිබ්බත් ඔයාට ඉන්විටේෂන් එද්දි අවුරුදු 45ට වඩා අඩු වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් 491 එක ineligible වෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි point system එක. මම කලින් කිව්වා වගේම state nomination stream එකෙන් යනවා නම් point 65ක් අඩුව තියෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි English requirement එක. එහෙම නැත්නම් English වගේ English ability එක ටෙස්ට් කරන ටෙස්ට් කීපයක් තියෙනවා. English ටෙස්ට් එක ඇත්තටම mandatory කියලා මේ වීසා එකේ අපිට කියන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාට competent English තියෙන්න ඕනේ. ඒක තමයි minimum requirement එක. Proficient and superior English තියෙනවා නම් ඔයාට extra point හම්බ වෙනවා. සරලව කිව්වොත් කාරණාව competent English වත් නැත්නම් 491 වීසා එකට qualify වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ English requirement එක එහෙම නැත්නම් English test result ඔයාට invitation ලැබෙන දවසේ ඉඳන් අවුරුදු 3ක් ඇතුළත වෙන්න ඕනේ. එහෙම නැත්නම් 3ට වඩා වැඩි නම් ඒක ඇත්තටම valid වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි health and character කියන එක. ඔයාට ඇත්තටම හොඳ health good health එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් health system එකෙන් ඔයාට serious illnesses තියෙනවා කියලා අඳුනාගත්තොත් මේ වීසා එක ඔයාට ලබා ගැනීම හැකියාවක් නැහැ. ඊට අමතරව ඔයාගේ කැරක්ටර් එක හොඳ කැරක්ටර් එකක් වෙන්න ඕනේ. සීරියස් ක්‍රිමිනල් මොකක් හරි ඔෆෙන්ස් එකක් තියෙනවා නම් ඔයාට අතරම මේ වීසා එක ලබා ගැනීම හැකියාවක් නැහැ. මෙන්න මේ හෙල්ත් ඇන්ඩ් කැරක්ටර් රික්වයර්මන්ට් එක ඔස්ට්‍රේලියාවේ තියෙන හැම වීසා එකකටම ඇප්ලයි වෙනවා. අවසාන වශයෙන් අපිට කියන්න ඕනේ මේ වීඩියෝ එකේ මම සම්පූර්ණයෙන් 491 වීසා එක ගැන සම්පූර්ණ විස්තරය කවර් කරා. ඔයාට රීජනල් ඒරියාස් ගැන විස්තර බලා ගන්න ඕන නම් මම කරපු තව වීඩියෝ එකක් තියෙනවා ඔස්ට්‍රේලියාවේ හොඳම රීජනල් ප්‍රදේශ කියලා. ඒකේ ලින්ක් එකත් මම දාන්නම්. ඒකත් බලලා යන්න කැමති පැත්ත ගැන ඔයගොල්ලන්ට මොන හරි විශේෂ කරුණු දැනගන්න ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. මම වෙලා තියෙන ලාක ඒකට රිප්ලයි කරන්න. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. සබස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.